මෙලෙස කසකරුවන් යන මාවතට මේ පැමිණි පෙරහැර දකින්නන් විසි කරන කාසිපනම් එකතු කරගෙන මේ කසකරුවන්ගේ ජීවිතවලට එලියක් ලබා ගැනීම කසකරුවන්ගේ සිරිතකුයි. කසකරුවෙක්ගේ කසේ හැඩරුව මේ රූපරාමු ඔබට පහදා දේවි. ඒ වගේ මෙහි අපූර්වත්වයකුත් පෙනෙනවා. කසය දිගහැරෙල්ලා වේගෙන් නද දෙනවා වගේම තමයි සිරුර වටා වෙලාගෙන ඊටාම දයාබරව ආදරෙන් ලිංගතුව තමයි උන් මේ කසේ රැගෙන යන්නේ. පෙරහැර සම්ප්‍රදාය තුළ ලොකු කුඩා හැමෝම පැමිණ පෙරහැර පිළිබඳ සතුටු සිත් උපදව ගන්නවා. මේ දරුවන් ඒ සතුටු සිතින් ප්‍රබෝධමත් වනවා. පෙරහැර පාරමිතාවක් විදියට යොවුන් පිළිගන්න. ඒ නිසා තමයි කල්බේලා ඇතුව තමුන්ට පුළුවන් විදියට පෙරහැර පහසුවෙන් නැරඹීමට තැනක් හොයා කියාගන්න. කසය පිපිරවීමත් මනා සංයමයකින් කළ යුතු දෙයක්. ඒ සඳහා මනා පළපුරුද්දක් වුවමනා. සැබවින්ම කසය පිපිරීම සඳහා අත් වලලු කර තමයි උපයෝගී කරගන්නේ. කෙටි සහ දිගු වශයෙන් අත් වලලු කර ඔබමම හසුරවන්නට ඕනේ. මේ ඇත්තටම මේ අකුණක් ගහන වගේ වේගයෙන් කළ යුත්තා. ඒ නිසා මේ වෙහෙස කර කටයුත්තා. හැබැයි කුඩා අවදියේ පටන් ක්‍රමිකව පුහුණු වෙනකොට ඊට පහසු කටයුත්තක් වෙනවා. එකල මෙතරම් සංකීර්ණ නොවුණු මෙතරම් සංවර්ධනය නොවුරු සමාජයක මේ කස හඬ ගව් ගණනක් තුරට ඇහුණයි කියලා පතපොතේ සඳහන් වෙනවා. ඒ වගේම තමයි කස හඬ ඇහෙනකොට වටපිලාවල ජීවත් වෙන ගම්දනවල උදවිය සීලු දෙනා දන්නවා රාජ්‍ය නැත්නම් රාජකීයයන් බීති බැස සංචාරය කරනවායි කියලා. ඒ නිසාමයි ඕන් ඒ වයින් ඉඩ අවසර දෙනවා පහසුවෙන් මේ කටයුතු කරගෙන යන්න. ඒ පුරුද්දම අනික් අතෙන් මේ පෙරහැරට එනකොට මේ අපේ දළදා හාමුදුරුවෝ වටින්නේ. ඒ සන්තෝෂය පෙරහැර නරඹන සියලු දෙනාට හාහා පුරා කියලා දෙන්නේ කසකරුවන්. කසකරුවන්ගේ විකුම් පෑම පෙරහැරේ වැසි දෙවියන්ට කරන ඇරයුමක් සේන පැරණි සටන් කලාවනුත් මතක් කිරීම. වැස්සක පෙරනිමිති තමයි කලියෙන්ම අකුණු පිපිරීම. විතිලිතලු මතු වෙනකොට අපේ ගොවි සම්ප්‍රදායක් නිසා අපේ ඇත්තු කවුරුත් වැඩි මනාපෙන් ආකාශය දිහා බලනවා. මේ වැහි පූජා පෙරහැරෙත් එනවා කියන එක වැහි පූජා පෙරහැර ළඟ එනවා කියන එක තමයි මේ විදියට මේ කසු පිපිරීමෙන් කසකරුවන් කියලා දෙන්නේ. ඒ නිසා තමයි අපේ ගොවි තැන්පත් කරන ඇත්තෝ වැඩි මනාපයකින් කස පුපුරන දිහා බලාගෙන ඉන්නේ. මොහොතක් හිතන්න වැස්සක් වැටෙද්දී ඇහෙන කිගුරුම් හඬ. ඒ කිගුරුම් හඬ යම් ලෙසකින් හෝ ඔබට මේ කස පිපිරෙද්දී මතක් වෙන්නට ඕමනයි. ඒ ගිගුරුම් හඬත් එක්ක ඊට පස්සේ එන්නේ අකුණු එළිය. මේ ගිගුරුම් හඬ පරදන කස හඬ. ගිගුරුමත් එක්කම අකුණු එළිය පහත් වෙනවා. අහස් තලයේ අකුණු එළි උස් පහත්ව පැන නගින්නාසේ පෙරහැරේද අකුණු එළි ගිනි බූල ලෙස උස් පහත් වෙමින් දර්ශනය වෙනවා. මේ මහ පොළවට අනෝරාවැසි පහත් වන්නේ ඇයි? වෙහි දෙවියන් යදින ගිනි පූජාවක හැඩ ඉස්මතු කිරීමකුයි. ඉන්ම අකුණු සැරය ගිනිදළු ලමින්
අහස් ගඟ සරසන්නේ වෙහිකම්පලයාගේ සැපැමිට සබහාදහය කරන එමක් ලෙස. මේ සදාම දිනිතියේ ඇස ගිනි කන වට්ටන මේ එළිය දළදා පෙරහැරේදී ගිනි සිසිලසක් බවට පත් වෙනවා. මේ අපේ පන්දම් පාලියෙන්ලත් ආభాසයකුයි. ගිනි බෝල කරුවන් ගිනි බෝල කරකවන්නේ රවුම් හදටයි. ඒ විවිධාකාර ගිනි පොදවා ගැනීම පහසුවටයි. තෙල්වල පොඟවාගත් රෙදි පාංකඩ යොදාගෙන විසල් පරිස්සමට කම්බි පටවලින් බැඳ රෙදි ගුලි ලෙස බැඳගත් පන්දු ගිනි දැල්වූ විට අකුණු එලි සිහිපත්වීම යුක්තියුක්තයි. ඔව්, ගිනිබෝල වෘත්තාකාර හැඩයක් ගන්නේ ස්වභාදහමේ චමත්කාරයක් ලෙසින්. ඉර හඳ පෘථිවිය චන්ද්‍රමාස සම්ප්‍රදාය දිවාරය මේ සියල්ලම වෘත්තාකාර සම්ප්‍රදායන්. ගිනිබෝල මගින් හෙළි කරන්නෙත් මේ වෘත්තාකාර විශ්ව සංකල්පය අප සියලු දෙනා වරක දැවෙමින්ද වරක සිසිලස ලබමින්ද ජීවිතය හා බද්ධව තිබෙන බවයි. ගිනිබෝල ශිල්පියෙකුට එල්ලබ සිටි සිහිය උපරිමව වුවමනායි. ගිනි උණුහුම අපමණව දරාගත යුතුයි. වීදිමග වැතිර නැටුම් පෑම් බොරුකකුල් මත රැඟුපෑම් හුරු විය යුතුයි. එය සිතක දෙකම එක භාවනාවකට පත් කරගත් භාව නිරූපණයකුයි. මේ පෙරහැර නරඹන දිනෙතට ආශ්වාදයක්, කුතුහලයක්, විස්මයක් එකවර එකතු කරන දසුනක්. කින්දර වගාවන් සස්්‍යික කර ගැනීමටත් අපේ පැරැන්න යුදාගත්තා හෙංගොවිතනේදී. ඒ අත්දැකීම දළදා පූජාවක් ලෙස සිත කය සංවරව තුලනාත්මකව ගිනිබෝලකරුවන් හරඹ කිරීම එකම ප්‍රදර්ශනය කරන අඳුර දුරලා ආලෝකය උදා වේවා යන මෙතුනවා. ගිනිබෝලකරුවන්ගේ රඟ ස්වභාව පෙනෙන්නේ විශාල කණ්ඩායමක් ලෙස රැඟුම් පාත්තේ. ඒ ගිනිබෝල රැසක් එකට එකතු වූ විට විශ්මිත රටාවන් නිමයුම් කැලිහන්දයි. දේශීය නැටුම් විලාස පාරම්පරික උරුමයක් ලෙස මතු පරම්පරාවන් ලැබගන්නා සම්ප්‍රදාය නිසා විවිධ වයස් පරම්පරාවල සමාජිකයින් ගිනිබෝල රැඟුමට දායක වෙනවා. එලෙසම නවීනයන්ව පෙරහරට හුරු කරවීමටද ප්‍රවීණයන් රැගෙන එනවා. මෙලෙසින් ගිනිබෝලකරු එකට එක පෙළකට විවිධාකාර උස්මට්ටම් මවන්නේ ගිනි රංගනයක් චමත්කාරයෙන් කරවන්න. එය තරංගයක් ලෙස රැලිමාලාවක් ලෙස පැතිරී යනු. වරක ළමා ලපටින් අතර ගින්දර සෙල්ලම් භාණ්ඩයක් නැත්තම් සෙල්ලම් මෙවලමක් බවටත් පත් වෙනවා. මෙය සරල ඇරඹුමකින් පටන්ගෙන යෝධ වෘත්ත නැත්තම් රවුම් හැඩැති මෙවලම් භාවිතා කරමින් ගිනි කරකවීමේ හසල කුසලතා ප්‍රදර්ශනය කරන්නේ මවිත කරවමින්. විටක සිරුරට වද දෙමින් විටක දහදුක් විඳමින් මේ ගිනි රටා මවන්නේ මග වඩින කරඬු වහන්සේට දළදා හාමුදුරුවන්ට මේ රටේ ජනතාවගේ භක්තිය සෙනෙහස ගෞරවය මුළු ජීවිතයෙන්ම පුද දෙන්නයි. කසපිපිරීමෙන් අකුණු සැරයක් විදුලි දළු නැගීම නැත්තම් විදුලි ආලෝකය වීම තමයි ගිනි පූජාවක් විදියට මේ ආලෝකමත් කරන්නේ. මේ නිසාම අපේ ගොවි තැන්පත් කරපු ඇත්තෝ කවුරුත් දන්නවා මේ ළඟ ළඟ එන්නේ වැහි පූජා පෙරහැරක ස්වභාවික ලක්ෂණයන් කියලා. වැස්ස පෙරහැරේ එකම ප්‍රාර්ථනාවද? වැස්ස නැත්තම් අපට ජීවිතයක් වාසනාවක් නැතුව යනවා. ගහකොළ සතාසීපාව දුවදරු මේ අපි කෑවට ජීවත් වෙන්න, මේ විශ්වයට ජීවත් වෙන්න අපිට වාසනාව උදා වෙන්නේ වැස්ස නිසා. වැස්ස ගැන හිතමින් පෙරහරක මුල් රූපකාණ්ඩ සැකසෙනවා. මේ කුඩා දරුවා පෙරහැරට පුරුදු වෙන්නේ හෙට දවසේ මහා ගිනිකිලි දර්ශකයෙකු වන්නයි.
මේ ගින්දර එක්ක විකුම්පාන ගිනිබෝලකරුවන් කරකවන විලක්කු පෙරහර ඒකාලෝක කරනවා සේම ගගන විහිදෙන අකුණු සැර යලි යලි සිහියට නංවනවා. මෙලෙස මේ කර උඩ තියාගෙන තුවාදරුවන්ව පුහුණු කර ගැනීම ඉතා අමාරු ආයාසකර කටයුත්තා. පෙරහැර නරඹන්නන්ට මවිතයත් විස්මයක් දැනෙන්නේ මෙන්න මේ මනස්කාන්ත සිතුවම් දකින විට. ඒ වගේම තමයි මේ දරුවන්ට මනසත් සිරුරත් ඉතා අපූර්වට තුලනාත්මකව දරා ගැනීමේ හැකියාවක් පුරුදු කරනවා. ඒ පුරුදු කිරීම අනුව තමයි ගින්දර ඔවුන්ට සෙල්ලමක් වෙන්නේ. මේ දකින කාටත් මේ විස්මය වගේම තමයි මේ සෙල්ලමක්තුව කියන හැඟීමත් ඇති වෙනවා. මේ ගිනිබෝලකරුවන්ගේ දර්ශනය මෙහි සිටින දෙස් විදෙස් පෙරහැර දකින්නන්ගේ ඇස් කුල්මත් කරවනවා. ඒ විතරක් නෙවෙයි, මග දෙපස සිටින මේ සියලු පැතිසිත්වලට ජීවිතය පිළිබඳ පාඩමක් උගන්වනවා. සැබවින්ම විලක්කු හරඹ පෑම ගිනි සිසිලසක් ලෙසයි අපිට ජනසම්මතව ඇත්තේ. දළදා ආශිර්වාදය ලබා ගැනීම ජීවන සිසිලසක් වෙනවා. ගින්න දැවෙන මායාවක් නොව පහසුවෙන් මේචල් කරගත හැකි බව ආගමානුකූලව අර්ථ ගැන්වීමක්ද මේ ගිනි බෝලකරුවන් අපට පසක් කරවන. ජීවිතය කියලා කියන්නේ දුක් කරදර යස අයස කීර්ති ප්‍රශංසා මෙවැනි හැම දෙයක් සමගම ගැටෙමින් ජීවත් යුතු දෙයක් කියලයි බෞද්ධ දර්ශනය උගන්වන්නේ. මේ ගිනි නැටුම හරහාත් උගන්වන්නේ ජීවිතය පරිස්සමෙන් යා යුතු ගමනක් කියන එක නෙවෙයිද? මේ දර්ශනයන් දකින්නකොට එය සිය දහස් වරක් මනසට ඇතුල් වෙනවා. මේ ගින්දර අපි මොනතරම් අපහසුයිද, අපි මොනතරම් බියකරුයිද ඇල්ලීමට, සමීප වීමට. නමුත් මේ කණ්ඩායමක් ඇවිල්ලා රංගනයන් ඉදිරිපත් කරමින් ගිනි සමග සෙල්ලම් කරනකොට අපට දැනෙනවා ජීවිතය මොනතරම් දේවල් අපි පරිස්සමෙන් ගනුදෙනු කළ යුතුයිද කියලා. එයත් දළදා බතිය දැනවීම සඳහා පැවැත්වීමයි මෙහි තියෙන විස්මයාර්ථය. ජීවිතය සංසාරේ ඇලී පවතින්නේ රාගය කියන ගිනිදැල් හින්දායි. මේ රාගය කියන ගිනිදැල් ඔබට ඔබේ ජීවිතය ගැන යලි යලිත් සිතන්නට බල කරනවා නොඅනුමානයි. ඒ වගේම රාගී ගින්න පවා මේ වගේ චමත්කාරජනක දසුණක් මැවීමට භාවිතා කළ හැකි නම් ඒ භාවනාවක් වගේම තමයි මනස දියුණු කරගත්ත අවස්ථාවකුත් වෙනවා. ඒ සියල්ල බුදුදහමේ තියෙන ගැඹුරුතර හරයක්. ඒ ගැඹුරුතර හරයන් සොඳුරු කෙලිසෙල්ලම් බවට, රංගනයන් බවට නිර්මාණය කරගෙන මේ ගිනිබෝලකරුවන් තමන්ගේ රංගනයන් ඉදිරිපත් කරනවා. දළදා පෙරහැරේ මේ බොරු කකුල් මත ගිනි කෙලි රැඟුම් රඟන්නේ තවත් ඔබට ඔවුන්ගේ තියෙන විකුම් හැකියාව පෙන්වීමටයි. ඒ නිසාම තමයි පෙරහැර නරඹන්නන් තමුන්ගේ හිස් දෑතින් ඉතාම සන්තෝෂයෙන් ලෙන්ගතුකම පෙරදැරුව අත්පොලසන් නගමින් ඒ සතුට ප්‍රීතිය පළ කරන්නේ. මහ පොළොවත් උස් අහසත් මේ ගිනි බෝල රැවුම් කරුවන්ට සෙල්ලමක්.
සිත්වලට බෞද්ධ කොඩිය නිරාමිස ප්‍රීතියකුයි. සිරි දළදා පෙරහර බෞද්ධ පෙරහර පාරමිතාවක් බව සැදැහැවතුන්ට ඒත්තු ගැන්වීමටයි බෞද්ධ කොඩිකරුවන් පෙරහර සරසන්නේ. දළදා නමස්කාරය මේ පෙරහැරේ ප්‍රධාන අංගයක්. බුදුදහමට අනුකූලව පවත්වන පෙරහැරක් බව දැනවීමට තමයි මේ ආකාරයට බෞද්ධ කොඩිකරුවන් පැමිණෙන්නේ. දිවමන් බුදුහිමියන්ගේ අනුහසද මතු බුදුවන බෝසතුන්ගේ පාරමිතාවන්ද එකට බැඳී තිබෙන මේ පෙරහැරේ ආනුභාවයක් මේ බෞද්ධ කොඩිකරුවන් කියා දෙනවා. මේ ගැඹුරුතර දහම සරලව පෙරහැර නරඹන කුති ජනයාට පසක් කළ යුතුයි. ෂට්වර්ණ රශ්මිමාලා විහිදුවමින් බොදු කොඩිය කදිම නිදසුන් සැපීමක් කරනවා. සවනක් රැස්මාලා ගොනු කළ බෞද්ධ කොඩිය දෙනෙතට ජීවමාන ෂට්වර්ණ රැස්වලල්ලක් උපදවනවා. එය පෙරහැර දකින්නන්ට අමා සුවයක සිසිලස ගෙනෙනවා. කිරි මුහුද ලෙස ජනහද දිනු නුවර බැව්තියත්තෙන් පිස හමාගෙනෙන සිහිල් පවන් රැල්ලත් දළදා හිමියන්ගේ මෙත් කුළුණු ගුණයෙන් ත්‍රිසිංහලය පුරාවට විහිදවන රශ්මි මාලාවත් එකට කැටිවුණු ආත්මීය සෞන්දර්යාත්මක චමත්කාරයක් වගේම තමයි ජීවිතය පිළිබඳ වඩවඩාත් හිතන්නට ආගමානුකූල බෙතිය දැනවීමට ආරාධනාවක් බඳුයි මේ බෞද්ධ කොඩිකරුවන්. ඒ නිසාම දුවන පනින්න දඟලන නොසන්සුන් මනස සංසුන් කර ගැනීමටත් මේ කදිම අවස්ථාවක් වෙනවා. සුදු පිරුවටෙන් සැරසේ බෞද්ධ කොඩිකරුවෝ බුදුදහම විදහාලන අපිස් බව සහ ජීවන විමුක්තිය මග රැස්ව සිටින්නන්ට නිහඬවම පවසනවා. සිරි දළදා හාමුදුරුවන් මේ පිම්බීමට වැඩියදා සිට ගොවිතැන් බතද ජන ජීවිතයද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිටුවා දැහැමිව සංසුන්ව සංවරව සරලව දිවිපෙවතක් ගෙන යාමට හුරු කරවුවා. ඒ හුරු කරවීමේ ආනුභාවය සරලකම මේ බුදු කොඩිකරුවන්ගෙන් පෙරහැර නරඹන්නන් සියලු දෙනාටම කියලා හදලා දෙනවා. දළදා පෙරහැර බෞද්ධයන්ගේ පෙරහැරක්. ඒ බෞද්ධයන්ගේ පෙරහැරේ ඉස්සෙල්ලම දකින පෙරහැර ජවනිකාව බුද්ධ රශ්මි මාලාවයි. ඒ බුද්ධ රශ්මි මාලාව බෞද්ධ කොඩියක විසිතුරු හැටි මේ. කන්ද උඩරට සිංකටගල රාජධානි සමයේ භූපතිට යටත්ව තිබූ සියලු දිසාවල ස්වාධිපති බලය දළදා පෙරහැරේදී විදහා දැක්වෙනවා. ඒ පළාත් කොඩිකරුවන් රැගෙන පැමිණෙන කොඩි ප්‍රදර්ශනය කරලා. සිරි දළදා පෙරහැර වාර්ෂිකව සිරිත් ප්‍රකාරව පැවැත්වීමෙන් භූපති හෙවත් රජුගේ පාලන බලය නිසි ලෙස පවතීද කියා විමර්ශනය කිරීමකුත් සිදු වුණා. එය දේශපාලන සංස්කෘතියක්ද වෙනවා. එහෙයින් භූපතිට හිතයිශී නිල පංගුකාරයන් ඒ පළාත්වල තජ රැගෙන පෙරහරේ ගමන් කරනවාද කියලා භූපති විමර්ශනය කරමින් සිටින්නේ. පළමුව 4 කෝරරේ ඉරහඳ කොඩිය, 7 කෝරළේ සිංහයා කොඩිය, මාතලේ සුදු කොඩිය, සපරගමුවේ පට කොඩිය, 3 කෝරළේ බේරුණ්ඩ පක්ෂයා කොඩිය, ඌව වලපනේ මොනර කොඩිය,
උඩ පළාතේ නෙළුම් මල් කොඩිය පිළිවෙලින් ගෙන යනවා. එසේම වෙල්ලස්ස, බින්තැන්න, තමන්කඩුව, උඩුනුවර, යටිනුවර, දුම්බර, හේවාහැට, කොත්මලේ, උඩබුලත්ගම හා පාතබුලත්ගම මේ පළාත්වල කොඩි ඒ කාලේ රටේ රාළලා රැගෙන යාම පෙරහැරේ නිත්‍යාංගයක් වුණා. පෞරාණික සෙංකඩගල ශ්‍රී විභූතිය හා එහි ස්වාධිපති බලය රටවැසියන්ට සිහිපත් කරවීමේ පරමාර්ථයෙන් පෙරහරේ පළාත් කොඩි ගෙන යාම සම්ප්‍රදායකුයි. පළාත් කොඩි කන්ද උඩරට රාජධානියට පමණක් සීමා වූ පළාත් කොඩි. සැබවින්ම එය ඇත්ත. ඊට හේතුව තමයි ත්‍රිසිංහලයේ රාජ්‍යත්වයේ කෙමෙන් ගලාගෙන ඇවිල්ලා කන්ද උඩරටට කොටු වුණා. ඒ කන්ද උඩරට රජුගේ රාජ්‍ය බලයේ විහිදවාලු පළාත්වල තමයි මේ ආනුභාව සම්පන්න කොඩි අපිට දැක ගන්නට පුළුවන් වෙන්නේ. කන්ද උඩරට සෙංකඩගල රාජධානි සමයේ භූපතිට යටත්ව තිබූ සියලු දිසාවල ස්වාධිපති බලය දළදා පෙරහැරේදී විදහා දක්වනවා. ඒ පළාත් කොඩිකරුවන් රැගෙන පැමිණෙන කොඩි ප්‍රදර්ශනය කරලා. සෙංකඩගල ප්‍රෞಢත්වය පිළිඹු කරන විස්කමක් ලෙස පිත්තල කැටයම් ප්‍රමුඛ වනවා. ඒ මහරු හැකියාවට පිත්තල කොඩිකරුවෝ දෙස් දෙනවා. පිත්තල නිමවුම්කරුවාද රන්කරුවාද එකම ශිල්පීය පරපුරා. දේශද අභිමානය ඔසවා තැබීමට සිය ශිල්පීය ඥානය මෙන්ම කුසලතාවේද නිර්මාණාත්මක හැකියාවන්ද ජාතියට දායාද කරන්නේ නෙතට රසඳුන් ගන්වමින්. දළදා වහන්සේ උදෙසා රන්කම් නිමවුම් මවන්නේද රජුගේ රන් රිදී නිමවුම් මවන්නේද මේ අරුමැසි හැකියාවයි. දළදා පෙරහැරට පිත්තල කොඩි එකතු කරගෙන තිබෙනුයේ සෙංකඩගල රන්කම් නිමවුම් ලොවට ප්‍රදර්ශනය කිරීමේ අරමුණු පෙරදැරිව. අනෙක් අතට දැයේ දරුවන්ට ඒ පළාත්වල තියෙන සංකේත හා සලකුණු මොනවාද කියලා පහසුවෙන් නරඹන්නට පුළුවන්. පෙරහැර නරඹන්නන්ට රෙදි කොඩියකට වඩා පිත්තල කොටියේ සටහන් වී තියෙන මේ සංකේත පෙරහැර මග දෙපත සිට පහසුවෙන් නරඹා ගැනීමටත් හැකියාව ලැබී තිබෙනවා. දළදා පෙරහැර මංගල්‍යයේ කොඩි පේලිවල සමාප්ති කොඩි පේලිය ලෙස පිත්තල කොඩි පේලි ගමන් කරනවා. පෞරාණික පිත්තල කැටයම් කරුවාගේ කැටයම් ශෛලිය මොනවට විහිදා දක්වනවද? ඒ අතර ඉරහඳ සලකුණ, බේරුණ්ඩ පක්ෂයා සලකුණ, ඒ වගේ ඒ පළාතට අනන්‍ය කුකුලා සලකුණ, මේ වගේ මේ සියලු සලකුණ ඒ පළාතේ කොඩිවල අනන්‍යතාවයන් තමයි මේ පිත්තල කැටයම් මගින් ප්‍රතිනිර්මාණය කර තිබෙන්නේ. සියුම්ව සංවරව ඉවසීමෙන් මේ පිත්තල කොඩිකරුවන් රැගෙන යන ආකාරයත් ඒ නිර්මාණකරුවන් ඒ නිර්මාණය කළ ආකාරයත් ඔබේ දැස්වලට දෙස් දෙනවා ඇති. අනෙක් අතට දේශයේ ප්‍රෞಢත්වය අභිමානය පිළිබඳ හැඟීමකුත් මේ කොඩි දකින්නකොට අප කාටත් ඇතිවීම අරුමයක් නන් නොවේ.
දළදා පෙරහර බෞද්ධාගමික පෙරහරක්. එහි අසිපත්ධාරීන් ගමන් කිරීම විශ්මයාර්ථයක් විය හැකි. ඒත් අසිපත්ධාරීන් පෙරහරට පැමිණෙන්නේ පෙරහර කරඩුවට රැකවරණය සලසන්නයි. ඔව් ඒ ඇත්ත. ඒ දළදා ඉතිහාසය පිළිබඳ යම් අවබෝධයක් තිබේ නම් මේ අසිපත්ධාරීන් දක්වන්නේ මොන වගේ අභිමානයක්ද කියලා ඔබට හැඟේවි. දළදා හිමියන් මෙරටට වැඩම කළ දා සිට රාජ්‍යත්වයේ සංකේතය වුණා. ඒ නිසාම දළදා හිමියන් අයිති කර ගැනීමට විවිධාකාර සටන් ඇති වුණා. එය වසර දහස් ගණනක අපේ උරුමයක්. ඒ උරුමය පිළිබඳ හැඟීමක් තමයි මේ කියා දෙන්නේ. මේ අසිපත්ධාරීන්ගේ සංවර විලාසය අභිමානය සේම භක්තිවන්තකමද විදහාලනවා. ඒක බෞද්ධාගමික සංයමය ලෙස අර්ථපෑම් විවාදාත්මක නැහැ. දළදා වහන්සේ රැක ගැනීමට ඉතා අපේ රණ බිරුවන් මොනතරම්නම් සටන් කරන්නට ඇතිද? ඒ සටන් ඉතිහාසය පිළිබඳ යම්බඳු බින්දු මාත්‍රයක හැඟීමක් පෙරහැර නරඹන නූතන පරම්පරාවට කියාදීම සිහිපත් කරවීම තමයි මේ අසිපත්ධාරීන්ගේ අභිලාෂය වෙන්නේ. පෙරහර සම්මතයන්ට අනුව දළදා පෙරහරේ පළමු ඇතුපිට පැමිණෙන්න පෙරමුණේරාලයි. ඊට පෙරාතුව පෙරහැරේ ඇතුන් ගමන් කිරීම හෝ පෙරහර රාජකාරීකරුවන් ගමන් කිරීම හෝ පෙරහර තහංචියක්. සැබවින්ම දවල පැහැ වස්ත්‍රාභරණයෙන් විරාජව පෙරමුණේරාල ඇතුපිට පැමිණෙන්නේ ලේකම්මිටිය අතතිවයි. ඒ රිදී මංජුසාවක බහා රැගෙනීම නූතන සම්මතයක්. ලේකම්මිටිය පුස්කල පත්තිරු විශේෂයක්. එයින් දළදා වහන්සේ උදෙසා කළ යුතු සත්කාර රාජකාරි වතාවත් මෙන්ම දළදා මාලිගාව සතු දේපල රාජකාරි පංගු පිළිබඳවත් දීර්ඝ විස්තරයක් ඇතුළත් වෙනවා. දළදා පෙරහැර සැකස්ම මෙකී ලේකම්මිටි අනුව සිදු කරන බව පෙරහර දැකබලා ගන්නන්ට දැන්වීම පිණිස පළමු ඇතුපිට දෝතින් ලේකම්මිටිය බහලු රිදී මංජුසාව රැගෙන යාම පෙරහර සිරිතක්. සිරි දළදා මාලිකාවේ තේවාවන්හි නිරත පාරම්පරික හේවිසිකරුවන් පෙළ පැමිණෙන තුරා පෙරහරේ පංචතූර්යනාද පැවැත්වීම තහංචි. ඒ දළදා පංචතූර්ය පූජාවන්ගේ පොල්මන්කාරයන් තේවාව බාර පණික්කියන් වන හන්දයි. සැබවින්ම දළදා පෙරහැර දළදා වහන්සේ උදෙසා පවත්වන තේවාව. ඒ නිසාම දළදා මාලිකාවේ නිත්‍ය තේවාභාර පණික්යන් සිව් දෙනා මූලික පළමු හේවිසි කණ්ඩායම පැමිණෙන්නේ දළදා සිරිතක් ලෙසින්. එතෙක් පංචතූර්යනාද පැවැත්වීම තහංචියක් වන අතරම මේ අවස්ථාවේදී තාලම්පට හොරනෑව කම්මැට්ටම දවුල හක්කිතිය සෙම්බුව කෙච්චි කියන සාම්ප්‍රදායික උඩරට වාද්‍ය භාණ්ඩ හැඬවීමත් කළ යුතු වෙනවා. මාලිකා සම්ප්‍රදායේ හේවිසි පරම්පරාවන උඩවෙල් මාලගම්වල ඉහළවෙල හා මොලගොඩ පරම්පරා මේ පළමු හේවිසි පෙරවල් සතර නිමවනවා. මේ ආකාරයට මේ හේවිසිකරුවන් හතර පෙළකින් යුක්තව තමයි පෙළ සැදෙන්නේ. ඒ හතර පෙළකින් යුක්ත පෙළ හැදීමත් දළදා සම්ප්‍රදායක්. ඊට හේතු වෙලා තියෙන්නේ දළදා මාලිගාවේ දේවාභාර පණික්කියන් සිව් දෙනා නියෝජනය කිරීමත් ඔවුන්ට ගරු කිරීමත් සඳහායි. මේ තේවා හඬට ඔබේ සවන්පත් දැන් විවර කරන්න.
හේවිසි කණ්ඩායම මහ රන්තූලියදාට සිය හේවිසි විවිධ හැඩතලවලින් සරසගන්නවා. ඒ ඔවුන්ගේ සාම්ප්‍රදායික පරම්පරාවල තියෙන අභිමානය වගේම තමයි ඔවුන්ගේ කාර්යශූරත්වයක් නිර්මාණ හැකියාවත් ප්‍රදර්ශනය කිරීමට. අනෙක් අතට මේ ඇහෙන නාදය ඔබගේ හදවතට මොනතරම් සමීපද? අප කවුරුත් කියන්න පුරුදු වෙලා තියෙනවා ඩෙන්කුටු 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 අන්න නුවර පෙරහැරෙනවා කියලා. මේ ඩෙන්කුටු නාදයයි අපේ හදවතට සමීප රිද්මය නොවේද? සහභාගී වෙනවා. නැටුම්, ගැයුම්, වැයුම් සිදු කරන කලා ශිල්පීන් 1882 දෙනෙක් සහභාගී වෙනවා. සෙංකඩගල රජුගේ ඇත්පන්තිබාර නිලමෙවරයා ලෙසින් ගජනායක නිලමෙවරයා පෙරහරේ පැමිණෙනවා. පෙරහරේ ගජ බලමුළුව පෙරහර ගජකා වන්නම ගජනායක නිලමෙවරයාගේ උරුමයයි. සත්‍යකින්නෝ දළදා පෙරහැරේ සියලු අලියතුන් බාර නිලමේවරයා වන්නේ ගජනායක නිලමේ. ඒ තනතුර සෙංකඩගල රජුගෙන් ඔහු උරුම කරගත්තා. ඒ නිසාමයි ගජනායක නිලමේ ගමන් කරන්නේ තේජාන්විත දල ඇතකුගේ පිටයි. ගජනායක නිලමෙවරයා දියවන්න නිලමේතුමාගෙන් රන් අංකුසය ලබාගත යුත්තේ නමස්කාර කරලා. ඔහුට රන් අංකුසය නොමැතිව හෝ දියවන්න නිලමේතුමාගේ ආශිර්වාදය නොමැතිව පෙරහරේ ගමන් කිරීම තහංචි. ගජනායක නිලමේවරයා රාජකාරී වස්ත්‍රාභරණයෙන් අලංකෘතව රන් අංකුසය අහස දෙසට නැතිනම් ඉහළට ඔසවාගෙන යාම තමයි පෙරහැර සම්ප්‍රදාය වන්නේ. ආරාධනා කිරීමට නාගවල්ලි කොළ යොදා ගත්තා. මේ බුලත්පත රංග ශිල්පීන් පෙරහරේ ගමන් කරන්නේ පෙරහර කරඬුවට මග වඩින්න ඇරයුම් කිරීමට සහ පෙරහර බලන්න මග සිටින්නන්ට ඇරයුම් කිරීමටයි. බුලත්තට කතතිව ආරාධනා බුලත් දීම පෞද්ගලිකව පහසුවෙන් කරන්න පුළුවන් කටයුත්තක්. ඒ මේසා විශාල ජනකායකට දළදා පෙරහැර බැලීමට එන්න යයි කියා ආරාධනය කිරීම චිරාගත සම්ප්‍රදායක් වුණත් පෞද්ගලිකව කිරීම අපහසුයි. ඒ නිසාම තමයි බුලත් අතක් අතැතිව බුලත් පද නමස්කාර කිරීමෙන් මේ නර්තනකරුවන් කියන්නේ ළඟ ළඟම දළදා වහන්සේ වඩින බවත් මේ පෙරහැර කරඬු වහන්සේ ප්‍රමුඛව දළදා පෙරහැර නැරඹීමට ආරාධනය කරන බවත්. අපි ගලුමුර පිදුවේ ගෞරවයෙන්
මේ බුලත් පදයේ අරගෙන ආරාධනා කිරීම තමයි කරන්නේ. ඒ නිසාම තමයි බුලත් පද ශිල්පීන් නැත්නම් මේ නැට්ටුවන් සිව් අතට සිව් දෙසට ආරාධනා කිරීමේ පිළිවෙත පවත්වාගෙන යන්නේ. මේ පෙරහැර ආරම්භක අවස්ථාවේ සිට වීදි සියල්ල සංචාරය කර යලි දළදා මෙතුනට ගෙවදෙන තෙක් කළ යුතු වතාවතක්. ශ්‍රී දළදා මාර්ගාවේ දළදා පෙරහැරේ අලියතුන් 42 දෙනෙකු ගමන් කරනවා. සිව් මහා දේවාල පෙරහැරවල අලියතුන් 48 දෙනෙකු ගමන් කරනවා. අලියතුන් සියල්ල එකතුව අලියතුන් 90 දෙනෙක්. මෑත ඉතිහාසයේ මෙතරම් අලි ඇතුන් ප්‍රමාණයක් සැරිසරන මේ ප්‍රථම දළදා පෙරහැර දැක්වයි. ගජනායක නිලමේවරයාට පසුව මේ පෙරහැරේ පැමිණෙන ඇත් රජු රැකවල්කරුවෙක් සමග තමයි ගමන් කරන්නේ. ඒ රැකවල්කරුවා අතැතිව යන්නේ බෞද්ධ කොඩිය. එයින් මේ පෙරහැර නරඹන සුවහසක් ජනී ජනයාට මතක් කර සිටිනවා. මේ ගමන් කරන්නේ දළදා මාලිගා පෙරහැර බවත් එය බෞද්ධාගමික පෙරහැරක් යන තරේ සිහිපත් කරගත යුතු බවත් තමයි ඔහු මේ මතක් කර සිටින්නේ. දළදා හාමුදුරුවන්ට චාරිත්‍රයක් ලෙස චාමර සලනවා. දළදා හිමියන් පෙරහැරේ වඩින විටත් ඒ චාමර සැලීම වර්ණවත්වාම පවත්වනවා. චිරාගත පිළිවෙත් අනුව චාමර සලමින් දළදා හිමියන්ට සත්කාර කරනවා. පෙරහැර කරඬු වහන්සේ වීදි සැරීම යනු උතුම් දළදා හිමියන් මිහිමත වඩින අසිරිමත් අවස්ථාවක්. ඒ නිසාමයි දළදා සත්කාරයක් ලෙස පැතියෙන් චාමර සැලීම සිද්ධ කරන්නේ. මේ නර්තනයේදී නියඳ කෙඳි මගින් තනාගත් චාමර යුවල සැබවින්ම දෑතට අරගෙන කරන රංගනය බලාගෙන සිටින්නන්ට පවත් සැලීමක් බඳුයි. වරක එක පොකුරකට පොකුරු ගැසී තවත් වරක පොකුරෙන් විසිරෙමින් චාමර සැලීමේ චිත්තාකර්ෂණය කෙරෙන්නේ ලතෙක් ගුණපෙරි කරුණා රසයක්. යාමට පෙරහැරේ ගමන් කරවා ගැනීමට කරන ලද මන්ත්‍රයක් වේ. අලියතු සියලු
දෙදෙනා පුදුම තරම් ආශාවකින් යොල්කමකින් ගජගාවන් අසමින් ගමන් කරති. කොතලපද නර්තන ශිල්පීන් ශාස්ත්‍රීයත්වය ප්‍රතිනිර්මාණය කරනවා. එය සරලයි. එහෙත් බෞද්ධ පරමාදර්ශයන් ප්‍රකට කරනවා. පැන්කොතලේ ශුද්ධ වස්තුවක් ලෙස තෝටට ගැනීම කොතලපද නර්තනයේ අරමුණ. මේ පැන්කොතලේ මගින් වරක පිරිත් පැන්නිසීම තවත් වරක කහ පැන්නිසීමත් සිද්ධ කරනවා. ඒ සියල්ලම මංගල සම්මත ශාස්ත්‍රීය වස්තු. මෙලෙස කොතලපදයේ මගින් පිරිත් පැන්නිසීමේ හිල දිරන සුවපත් වේවායි යන උත්තරීතර ප්‍රාර්ථනාව. ඒ සියල්ල මංගල සම්මත ශාස්ත්‍රීය සංකේත. කොතලපදයේ මගින් පිරිත් පැන්නිසීමෙන් මව් පොළවට සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරනාසේ කෙත්වතු හරක බාන මෙන්ම සියලුම කාර්යයන් සරු වේවා යන උතුම් පැතුම නිතතින් හදතුලට ගෙනෙනවා. අනෙක් අතින් දිවමන් බුදුහිමියන් වඩින මග කහදිය රැසීමෙන් පිරිත් පැන්නිසීමෙන් දිවමන් බුදුහිමියන්ට සත්කාර කිරීමක් නැත්නම් පූජා කිරීමක් මෙහිදී සිදු වෙනවා. කොතලපද නැටුම් කාලයක් දළදා පෙරහැරේ දකින්නට ලැබුණේ නැහැ. යලිත් මෑතක සිටයි මේ නැටුම් දර්ශන දළදා පෙරහැරේ දකින්නට හැකියාව ලැබෙන්නේ. ඒ ප්‍රදීප් නිලංගදෑල දියවල නිලමතුමා මහත් උත්සාහය හන්දයි. රාජකාරිකරුවා අතැතිව තිබෙන්නේ පෙරහැරේ ගමන් කළ යුතු සාම්ප්‍රදායික මෙවලමක්. ඔහු ඇරගෙන එන්නේ මුතුකුටය. මේ මුතුකුටය පෙරහැරේ විවිධයට මේ රැකවල්කරුවන් ඇරගෙන ඒමට හේතුවක් තියෙනවා. ඒ තමයි දිවමන් බුදුහිමියන් වඩිනකොට උන්වහන්සේ රැකවල් කර ගැනීම, ආරක්ෂා කර ගැනීම සියලු පෙරහැරේ රැකවල්කරුවන්ගේ වගකීමක් වගේම සම්ප්‍රදායික යුතුයකමකුත් වෙනවා. සෞභාග්‍යයේ සලකුණ. දළදා පෙරහරට පොල්මල් නැට්ටුවන් එක් කරන්නේ ශාස්ත්‍රීයත්වයේ අස්වැන්නයි. සත්තකින්ම පොල්මල සෞභාග්‍යයේ සංකේතයක්. සෞභාග්‍ය පුෂ්පය ලෙසත් එය හඳුන්වනවා. උන් කලස අර්ථවත් වන්නට නම් පොල්මල නිසි ලෙස පිපී තිබිය යුතු වෙනවා. දළදා පෙරහැරට කලට කන්නට වැහි ලැබේවා යන උත්තරීතර ප්‍රාර්ථනාවෙන් කරන්නේ ශාස්ත්‍රීයත්වයක්. ඒ නිසාම තමයි පොල්මල් නැට්ටුවන් මෙලෙස පොල්මල් අරගෙන ශාස්ත්‍රීයත්වය අපේ රටට උදා වෙනවා යන සුබ සංකල්පය පෙරහැර නරඹන්නට පෙන්වා දෙනවා. ගසක පීදෙන පොල්මලකට වඩා සංස්කෘතික ජීවයක් සහ දළදා ආශිර්වාදයක් ලෙස පෙරහැරේ පැමිණෙන පොල්මල් නැට්ටුවන් හඳුන්වනු ලබනවා.
ගායකයන් අතර බුදුගුණ ගායනා කිරීම තමයි ඔවුන්ගේ මුවින් නිරන්තරයෙන්ම ඇහෙන්නේ. මාලිගා ඇත් පන්තියේ මේ ඇතු පිටත් රාජකාරිකරුවන් දෙදෙනෙක් ගමන් කරනවා. ඇතු පිට රාජකාරිකරුවන් කෙනෙක් දෙදෙනෙක් තිදෙනෙක් මේ ආකාරයෙන් ගමන් කරනවා. මේ රාජකාරිකරුවන් ළඟ අතදරාගෙන සිටින්නේ නයිපෙනයක්. ඒ නයිපෙනේනොත් කරන්නේ දළදා හාමුදුරුවන්ට රැකවරණය සැලසී. මේ ඇතුගේ කුම්පත්තලය හරහා හොඬවැල දිගේ පහළට සරසා තිබෙන්නේ නෙත්තිමාලි. ඒ වගේම තමයි කම්බාය කියලා කියනවා, සැට්ටේ කියලා කියනවා ඇතු සරසා තියෙන කම්බිල. මේ නයිපෙනය නර්තන පෙළහරේ ලීකෙලි නැටුම භාවපූර්ණයි. එය පිවිතුරු සිංහල සටන් කලාවේ මහිමය කියා පානවා. දෑතින් දීහෙවත් මුකුරු අතති ඔවුන් අපේ සටන් අතීතයේ පෙරහැර නරඹන්නන්ට සිහිපත් කරනවා. විශේෂයෙන් කුඩා ලී ටිකක් දෑතට රැගෙන ලීකෙලි යෙදුනද මේ අංගම්පර සටන් කලාවෙන් උකහාගත් සටන් අභ්‍යාසයක්. මේ ලීකිලි නර්තනයන් දළදා පෙරහැරට එකතු වී තිබෙන්නේ දළදා වහන්සේ රැක ගැනීමට අංගම්පුර සටන්කරුවන් දැක් වූ විශේෂ කැපකිරීම සිහිපත් කිරීමටයි. දළදා පෙරහැරේදී උඩරට නර්තන පරම්පරා අතර දූල්වෙල, උඩවෙල හා පරණගම ලීකිලි නර්තන ශිල්පීන් අති විශාල කැපී පෙනෙන නර්තන ශිල්පීන් ලෙස ජනාදයට පත් වී තිබෙනවා. බෙරපද තාල අනුව මේ ලීකිලිකරුවන් රණ ශූරයන් මෙන්ම නර්තනයේ යෙදෙන්නේ සටන් සෞන්දර්ය ජන හදවත් තුළට තව තවත් සමීප කරවීමේ අරමුණින්. රන් කොපු වලින් සරසා තිබෙන. එය දළදා පෙරහැරේදී විශේෂයෙන්ම දකින අපූර්ව සිදුවීමක්. පෙරහැරේ ගමන් කරන ඈත් රජු පෙරහැර නරඹන දෑස් දිහා බලා සිටිනවා. වලල්ලේ මේ ආකාරයේ බුද්ධිව ළමාවතී ඉඳලා මේ ශිල්ප හරඹ දක්වන්නේ දළදා සංස්කාරයක් හැටියට. ඊට හේතුව තමයි දළදා සම්ප්‍රදායන් වතාවත් ඉෂ්ට සිද්ධ කරන සෑම අවස්ථාවකම පන්තේරු වලල් නිත්‍ය වාද්‍ය මෙවරමක් ලෙස භාවිතයට ගැනීම. සැහැල්ලු නැටුමකි. ඒ නැටුම වයස් භේදයක් නොමැතිවම නැටිය හැකි නැටුමකි. මේ ඇත්පන්තිය දර්ශනය කරන්නේ බුරුම කොඩිය හා සියම් කොඩිය. සැබවින්ම ඊට හේතුවක් තියෙනවා.
මෙලෙස බුරුමහා සියම් කොඩි අපේ දළදා පෙරහැරේ ඇරගෙන යන්නේ ඒ රටවලට කරන සත්කාරයක් සහ ගෞරවයක් ඇටියට. ඊට හේතුව තමයි සියම් මහා සම්ප්‍රදාය අපිට ඒ රටවලින් ලැබී තිබීම. උපසම්පදාව හිමිවරයෙක්ගේ මහා ප්‍රාර්ථනාව. මේ හිමිවර මහා ප්‍රාර්ථනාව යලිදු අපට ලැබෙන්නේ සියම් දේශය. සියම් දේශයේ සියම් නිකායක හිමිවරුන්ටයි දළදා උරුමය රැඳී තිබෙන්නේ. එය සංකේතවත් කරන්නට, එයට ස්තුතිවන්ත වන්නට පෙරහැරේ මේ සියම් කොඩිය ගමන් කරනවා. ඇල් පවන් රැල්ලක් ලද වාතලය සිසාරා හමන සුවය සලසන වස් සවරන් සැලීම දළදා සත්කාරයක්. සවරන් සැලීමෙන් වාපහසුව තනාගනු ලබන්නේ අතිමහත් ගෞරවයේ දැක්කියුත්තන් වෙනුවෙන් පමණයි. දිවමන් බුදුහිමියන් ඒ අතර උත්තරීතරයි. දිවමන් බුදුහිමියන් වීදි සරණ හේයින් උන්වහන්සේට සවරන් සැලීමෙන් පවන් සැලමින් අපි පුද සත්කාර කරනවා. මේ ඒ අවස්ථාවේ ප්‍රතිනිර්මාණය. එය පෙරහර දකින්නන්ට සිහිපත් කරමින් සවරන් ශිල්පීන් පවන් සැලීමේ නිරත වෙනවා. සවරන් නර්තනයද වාරැල්ලක් ලෙස සැහැල්ලි සිසිලස දනවයි. සවරන් නැටුම් සුළඟක්සේ නිදහසේ හුළඟක්සේ පවන් සෙලෙන ආකාරයට මේ නර්තන රිද්මයන් විහිදී යනවා. ඒ නිසාමයි දෑතටගත් සවරන් උසවාගෙන ඉතා සැහැල්ලුවෙන් මුරුදු විලාසයකින් මේ හාව භාව ලීලාවන් මතු කරමින් නර්තනවල යෙදෙන. ඒ නර්තනයේ දකින්න විට බුදුදහමේ තියෙන අනන්ත අප්‍රමාණ කරුණා ගුණයත් සිසිලසත් අපේ හදවත් තුළට සමීප වෙනවා. සත්තකින් බුදුදහම ජීවිතයට ගෙනෙන සිසිලස මේ සවරන්වල යලි යලි ප්‍රතිනිර්මාණය වෙනවා. ඇත්පන්තේ කියන රැකවල්කරුවන් දෙදෙනෙක් මේවට මුතුකුඩ කියලායි කියන්නේ. ඒත් පෙනුමින් මේ දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ පිත්තල භාවිතයෙන්. ඒ වගේම උඩරට ලාක්ෂා කර්මාන්තයේ අභිමානයත් මේ මුතුකුඩ වලින් හඳුනා ගන්නට පුළුවන්. සරසී පෙරහරි ගමන් කරන්නේ. උඩරට වෙස් නැටුම් ශිල්පියා සතු සියලු ආභරණ පැළඳියද හිස වෙස් තට්ටුව නොපළඳින නයියන්ඩි නර්තනකරුවන් පවිත්‍ර සිංහල උරුමයක්. මේ ශිල්පීන් තනිකච්චකරුවන් ලෙසින්ද හඳුන්වනවා. ඕනෑම අවස්ථාවක සටනට සූදානම් බවත් ඒට කැපවී සිටින බවත් මේ ශිල්පීන් සියන නර්තනයන් මගින් රංගනයන් මගින් පෙරහැර නරඹන්නන්ට හේතු ගන්නවා. ජව සම්පන්න උද්වේගකර නැටුම් ශෛලයක් ලෙස නයියන්ඩි නැටුම් ශිල්පය ප්‍රකටයි. ඒත් දළදා පෙරහැරේදී මේ නැටුම් ශිල්පය අත්සරව හා පාසරඹ පමණක් ඉදිරිපත් කරමින් සෑහීමකට පත්වනවා. ඒ දළදා සත්කාරය සංසුන්ව කළ යුතු නිසා. එසේ වුවද ඒ ගුරු පරම්පරා සතු ඉඟි මාත්‍රා දක්වද්දී සටන්කරුවන් සිහිගන්වන්නේ නිරායාසයෙන්මයි. මේ නිසාමයි ඇලවටුව, කන්දොල, ගල්තුල, නාරම්පනාව යන සාම්ප්‍රදායික උඩරට නෙයියන්ඩි නැටුම් පරම්පරාවන්
දළදා පෙරහැර විචිත්‍රවත් කරවන්නේ. එනමුත් දළදා පෙරහැරේදී රබන් වැයීම හා රබන් රැඟුම දළදා හාමුදුරුවෝ වැඳ නමස්කාර කරන සත්කාරයකුයි. අත්‍රබාන යොදාගෙන පුදුගුණ මන්ත්‍රකීම රබන් හා බැඳුණු සම්ප්‍රදායක්. එසේම රිටි ආධාර කරගෙන රබන් කරකවීම, තැටි කරකවීම ලෙසින්ද ජනසම්මතව තියෙනවා. රබාන පත්තිනි දේවිය හා සම්බන්ධ වාද්‍ය මෙවලමක් ලෙසින් වාදනයටත් නර්තනයටත් උපයෝගී කරගන්නවා. උඩරට අත්රබන් වාද්‍යකරුවා බුදු මෙතුරුම් ගී ගායනයට මෙන්ම රබන් කැරකැවීම සඳහාද කුරුකම් ලබාගන්නේ වාද්‍ය ශිල්ප ශ්‍රේණීන් අනුවයි. රබාන කැරකැවීම සඳහා මනසත් සිරුරත් සමතුලිත විය යුතුයි. ඒ සමගම මේ ශිල්පීය කුසලතාව වර්ධනය කරගත යුත්තේ ස්ව අභ්‍යාසයෙන්. එමෙන්ම රබන්කරුවා සතු නිරාමිස හැකියාවන් මෙලෙස ප්‍රදර්ශනය කිරීමත් සුළුපටු කටයුත්තක් නෙවෙයි. ඒ කුඩා අවදියේ පටන් මනස සිරුර දෙක තුලනාත්මකව අප්‍රියාස වඩවමින් ප්‍රගුණ කරගත යුතුයි. මේ ශිල්පය කරන්නේ එක තැනක නිසල්මන්ව සිටගෙන නෙමෙයි, ජංගමව රිද්මයානුකූලව පෙරහැරේ නර්තනවල යෙදෙන ගම. ඒ නිසාම තමයි මේ විදියට ඇඟිලි තුඩු අගින් රබන් කරකවීමත්, රිටි ආධාර කරගෙන රබන් කරකවීමත් ඊටාම දුෂ්කර වෑයමක් වෙන්නේ. ගජගාවන් නමට නැලවෙන අලියෙක්. රැකවල්කරුවාට මුතුකුඩයක්. දළදා තේවාවන් අතර තම්මැට්ටම ප්‍රමුඛ වාද්‍ය මෙවලමකුයි. එමෙන්ම උඩරටට ගතික වාද්‍ය භාණ්ඩයකුයි. සිරි දළදා පෙරහැරේදී තම්මැට්ටම් වාද්‍ය සුහැකියාව ශිල්පීන් විදහා දක්වන්නේ ජව සම්පන්නවයි. දෛනික, සප්තාහික හා වාර්ෂික දළදා තේවාවන් අතර තම්මැට්ටමත් නිත්‍ය වාද්‍ය මෙවලමක්. හේවාවිස්ස, යකාවෙල, ඇරැව්වාවල, උඩුවල හා රිදීගම යන තම්මැට්ටම් වාද්‍ය පරම්පරා දළදා සේවාව සඳහා කැපවී සිටින වාද්‍ය පරම්පරාව. කඩිප්පු යුවල ආධාරයෙන් පෙරහර ගමන්පද, වලිනඩ පද හා ගෙවදුම් පද තම්මැට්ටම් කරුවන් පතුරන්නේ ශිල්ප පරම්පරා උරුමේද මැනවින් විදහා දක්වමින්. දළදා පෙරහැරේදී, විශේෂයෙන් මහරන්තෝලි පෙරහැරේදී මේ ආකාරයට තම්මැට්ටම් වයන ශිල්පියා වූ කලී සිය සමාජ සත්කාර ගෞරවලත් ප්‍රාමාණික ශිල්පියෙකු බව පිළිගැනීමයි උඩරට වාදන පරම්පරාවල පිළිවෙත නැත්නම් සම්ප්‍රදාය වෙන්නේ. මේ තම්මැට්ටම් හඬට ලෝභ නැතුව කන්ද.
සම්ප්‍රදායන්ගෙන් මොනවට පැහැදිලි වෙනවද? පෙරහැරට එක්වන ජල සම්පන්නතාවන්ගෙන් ගමන් කරන රැකවල්කරුවන් උතුකුට ඇරගෙන යන්නේ දළදා වහන්සේට රැකවල් කිරීමට. ඒ රැකවල් කිරීමේ අරමුණ තමයි පින්නින් වගේම සොර සතුරන් පැමිණියුම් වහා දළදා වහන්සේ ආරක්ෂා කරගන්නවයි කියන ස්ථිරසාර අරමුණ සහ අදිෂ්ඨානය ඇතිවයි. පෙරහරට සිව්මෙලි සැහැල්ලුව රැගෙන පන්තේරු ශිල්පීන් පැමිණෙනවා. පන්තේරු හැඩවීම දළදා නාදමාලාවේ නිත්‍ය අංගයක්. පන්තේරුව නැත්නම් පන්තේරු වලල්ල සිරි දළදා මාලිකාවේ කවිකාර මඩුවේ නිත්‍ය වාද්‍ය මාඩ්‍යයක් වෙනවා. පිත්තල රවුමක් තනා තිබෙන පන්තේරු වලල්ල සැහැල්ලුයි. ඒ වගේම පන්තේරු නර්තනයේද සැහැල්ලුයි. ඒව අනෙක් අතට ඉතා බුහුටි රංගනයක් වෙනවා. ජීවිතයේ සරල පැවතුම් රටාව සිහිපත් කරවන පන්තේරු රංගනය ලං පියවර තබමින් කරන රංගනයකුයි. පන්තේරු කවි ගායනා කරමින් එක් අතකින් පන්තේරු වලල්ල අතැතිව අනෙක් අතින් සැහැල්ලුවෙන් මේ නර්තනවල යෙදීම දළදා සම්ප්‍රදායක් වෙනවා. මන්ත්‍ර හැමෝටම ලබා දෙන්නේ නැහැ. ඒ අදාළ ගුරුකුලවල වල සිරිත. ඒ ගුරුකුලයන් ඒ ආකාරයට සම්ප්‍රදායන් ආරක්ෂා කරන නිසා තමයි උඩරට පුරාවටම මේ ආකාරයේ විස්මයන් අපිට දැක බලා ගන්නට පුළුවන් වෙන්නේ. දළදා පෙරහැර සම්ප්‍රදායට පටහැනි. එහෙත් පැරණි කල උද්වේගකර අවස්ථාව එය සිහි ගන්වනු ලබයි. ඇත්ත. ඒ සත්‍යයක්. අපේ මුතුන් මිත්තන් අඩුව හා පලිය දෑතින් අරගත්තේ රාජ්‍යත්වයේ රැකගන්න.
ඒ ජවයෙන්ම දළදා හිමියන් රැකවල් කරා ආරක්ෂා කළා. ඒ උදාරතර උරුමයේ වත්මන් පරම්පරාවට සිහිපත් කරවෙත් දීමේ අරමුණ ඇතිව තමයි කඩුහත් පලිහත් රැගෙන මේ සටන්කරුවන් දළදා පෙරහැරට එකතු වෙන්නේ. නමුත් දළදා සත්කාරයක් නිසාම මේ කඩු සටන්කරුවන් පලිය අල්ලාගෙන සටන් අභ්‍යාසවල යෙදෙන්න යන්නේ නැහැ. සහිත සටන් හිංසනය මගින් ජීවිතය උදුරා ගැනීමක්. දළදා පෙරහැර වූ කලින් ජීවිතය පවරා දීම. ඇත්තම ඒ නිසාම තමයි කඩු හටන් කරුවන් ප්‍රකාශ කරන්නේ දැහැමි සන්තුන් රංගන ලීලාවක්. සටන් දකින්නට නැහැ. දළදා හාමුදුරුවෝ වඩින පෙරහැරේ මේ කඩු සටන් ශිල්පීන් කරඬුන් වහන්සේ රැකවරණයට මඟ පැමිණෙනවා. රැකවල්කරුවන් ඒ වගේම රැකවල්කරුවන්ගේ අත්මත නයි පෙන බෞද්ධ කොඩි රැගෙන යනවා. යලි යලිදු කියන්නේ දළදා හාමුදුරුවෝ දිවිහිමියන් රැකගන්නවා කියන එකයි. බෞද්ධ කොඩි වලින් පවසන්නේ මේ බෞද්ධයන්ගේ පෙරහරක් කියන එකයි. සංසුන්ව ගමන් කරන දැක්ම දළදා හාමුදුරුවන් නිසාම මේ තිරිසන් සතුන් සිත් තුළ පවා උපදින අත්‍යාදරයයි. අනෙක් අතට ළං මේ ආකාරයට ඇත්පන්තියෙන් පැමිණීමෙන් මේක වලාවත් කළු වලාකුළු පැමිණෙන බවත් වැස්ස ළං උදාවීමට නියමිත බවත් පෙරහැර නරඹන්නන්ට හේතු ගන්වනවා. ජීවන සන්ත්‍රාසය රංගනයක් ලෙස ප්‍රදර්ශනය කරන භාව රීතියකුයි. සැබවින්ම ඔව්. මනස් සිතුවම්සේ පටලෙමින් ඔබ දිවගියද යළිතු ඒ පැටලුම් හැර අපූරු රංගනයක නියැලෙනවා. ඒ නිසාම මේ රංගනයේ වේවැලේ තියෙන නම්‍යශීලීත්වය මෙන්ම රංගන ශිල්පීන්ගේ බුහුටිකමද නරඹන්නාට රැගෙන එන්නේ ආනන්දයක්. අනෙක් අතට බුදුදහමේ ගැඹුරත් එයින් පසක් කරනවා. ආශාවන් නැමැති රැහැන් පටින් බැඳී එකට ඇලී ගැලී සිටිනවාද නැත්නම් මේ රැහැන් ලියා ගැනීමට වෑයම් කරනවාද කියලා කියා දෙනවා. වේවැල් වියමන, රිද්මය, නර්තනය හා අභ්‍යාසය මනා ලෙස පුහුණු කළ පෙළහර පෑමකුයි. මේ සියල්ල බුදුදහම කියා දෙන ගැඹුරු දර්ශනයට සිත් යොමු කිරීමට බල කිරීමකුයි.
ජීවිතය. භාවපේත ගුණෝපේත ආගමානුකූල සංකල්ප සිතිවිලි වේවැල් වියමන මගින් අපූර්වට මනස්සිතුවමක් නිර්මාණය කරනවා. ආශාවේ ඇලී කැලී නොසිට ජීවිත වියමන කෙසේ කරගත යුතුයිද කියා මේ පෙරහැරේදී වේවැල් වියන්නු අපට කියා දෙනවා. දර්ශන මෙතරම්ම දළදා හාමුදුරුවන්ට පෙරහර කරඬුවට ආවඩන්නේ. ඒ වගේම තමයි මේ පන්තේරු නර්තනකරුවන් වයවෘත්තීන් අත්දැකීම් බහුල පන්තේරු නිර්මාණයට හසල අත්දැකීම් හා කුසලතාවලින් පිරිපුන් කණ්ඩායමක්. ඔවුන් බුදුමෙතුරුම් කවි ගායනා කරමින් පන්තේරු වලල්ල නැටුම් නර්තනයන්ට ඉදිරිපත් කරන්නේ බුදුන් වහන්සේට කරන පෙරහැර කරඬු වහන්සේට කරන ගෞරවයක් පුද සත්කාරයක් විදියටයි. ශිල්පියෙක්ම ජීවිතයෙන් දිවිහිමියෙන් දළදා හාමුදුරුවන්ට ජීවිත කාලයේම උපහාර දක්වන්න. මිශ්‍ර නැටුමට ලී කෙලි, රබර්, ඒ වගේම තවත් නර්තනාංග කීපයක් එකතු වෙනවා. එතනොත් කියන්නේ විවිධ සටන් ක්‍රම, විවිධ හැඟුම් ක්‍රම මේ පෙරහැරට එකතු වීමයි. ඊට හේතුවක් තියෙනවා. එනම් දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීම සඳහා දිවිහිමියන් සටන් කරපු පරම්පරා ගණනාවක් තියෙනවා. ඒ එක දවසක වසර දෙක තුනක කාලයක නෙමෙයි වසර දහස් ගණනක ලාංකීය උරුම. ඒ උරුමේ කොටස්කරුවන් තමයි මේ විදියට මේ පෙරහැර ඔස්සේ අතීතය ආවර්ජනාවලියේ දෙන්නේ. තාලම්පටකරුවන්, චාමරකරුවන් මේ සියල්ල එකට එකතු සුවයි මේ දළදා පූජාව පවත්වන්නේ.
රාජකා වන්නමට ආකර්ෂණය වෙලා. මේ සියම් කොඩිය සහ බුරුම කොඩිය යළිත් පෙරහැරේ ප්‍රදර්ශනය වීම. පෙරහැරේ විශ්මයාර්ථය මේ හිතන්නට බැරියයි සිතන තිරිසතුන් පවා බුදුහාමුදුරුව ළඟ දමනය වී බුදුහාමුදුරුව ළඟ සිත් එක්තැන් කරගෙන සීරුමාරුවට වීදි සැරීමයි. මේ ආකාරයට සංවරව සංසුන්ව අලියතුන් ගමන් කරනවා දකින්න විට පෙරහැර නරඹන්නන්ගේ සිතට අලියතුන් කෙරේ විශාල අනුකම්පාවක් දයාවක් සහ ආදරයක් ඇති වෙනවා. ඕන් දිවමන් බුදුහිමියන් පුදන්නට මේ පෙරහැරේ ගමන් කරනවා යන්න ජන විශ්වාසයකුත් වෙනවා. ඔබට පෙර පැවසූසේ මේ නර්තනයන් යළි යළිතු ඔබට කියන්නේ පන්තේරුව යළි යළිතු හැටවෙන්නේ පන්තේරුවේ දළදා තේවාවන්නේ දළදා පූජාවන්නේ නිත්‍ය අමතක කළ නොහැකි වාද්‍ය උපකරණයක් වනහන්දයි. අනෙක් අතර කන්ද උඩරට මේ නර්තන වාදන පරම්පරා අතර ඔවුන්ට ආවේනික වූ අනන්‍යතා ලක්ෂණ රැසක් තියෙනවා. ඒ නිසාම තමයි ඒ කුසලතා සියල්ල දළදා පූජාවන් වෙතින් දළදා පෙරහැරේදී දිගහැරෙන්නේ. පන්තේරු වලල්ල යලි යලිදු නැටුම් කණ්ඩායම් වෙත පැමිණෙන්නේ ඒ විස්මිත වික්‍රමාන්විතේ නිසායි. මේ පන්තේරු කරුවන් මොනතරම්නම් කරඬු වහන්සේට උපහාර දක්වනද කියන්නේ නම් කිසි විටකත් කරඬුන් වහන්සේට පසුපසහරවා නර්තනයේ දෙන්නේ නැහැ. ඇත්පන්තියේ තවත් රැකවල්කරුවන් පෙරහැරේ එක දිගට අනවරතව ගමන් කරනවා. සිංහල නාදුරුමයක් දළදා පෙරහැරේ සිය කුසලතාවයන් දක්වන විශේෂ නර්තනයක්. උඩරට නර්තනයට අදාළව තිත්මාත්‍රාව සපයන්නේ තාලම්පට මගින්. පිත්තල උපයෝගී කරගෙන තනා ගන්නා වූ මේ ඝන වාද්‍ය භාණ්ඩය පංචතූරේ නාදයන්කින් එකක්. පියන්පත් දෙකක් සහිත ඒකදේශීය මෙවලමක් ලෙසයි තාලම්පට හඳුන්වන්නේ. පෙරහර නර්තන ශිල්පීන්ගේ රංග වින්‍යාසය නිවැරදිව රඳවා ගැනීමට තාලම්පට උපකාරී වෙනවා. එය දළදා පූජාවන්හි පරවේණී උරුමයක්. පිත්තල පියන්පත් දෙකක් එකිනෙකට ගැටීමෙන් මතුවන හඬ වීතරාගී බුදු මතුරක්සේ. කොප්පරා පන්දම් වලින් ලැබෙන එළියක් අමතක කරන්නට බෑ.
දළදා මැදුරේ ලාබාලම ඇත්පන්තියක සාමාජිකයන්. මොහුන් පෙරහැරට සහභාගි කරව ගන්නේ මතුදාක දළදා කරඬු වහන්සේ සිය හිසම සිය සිරුර මත වඩම්මවීමේ අදහස් පෙරදැරිවයි. මේ පරිණත නයියන්ඩි නැට්ටුවන් පිරිසක්. මේ නයියන්ඩි නැට්ටුවන්ට උඩරට සම්ප්‍රදායට අනුකූලව තමයි තමුන්ගේ නිර්මාණයන් ඉදිරිපත් කරන්නේ. මේ නිර්මාණයන්ගේ අපූර්වත්වයේ තියෙන්නේ ඒ පරම්පරා සතු කුසලතාවයන් ඉදිරිපත් කිරීම. කවි ගායනා, රංගන වින්‍යාසයන් සියල්ලම පරම්පරා අභිමානයත් උරුමයත් පෙරහැරේදී දිගහැර දැක්වීම. මේ දෙවැන්න මැද සිට වාද්‍ය කණ්ඩායම සහාය ලබා දෙනවා. විවිධ වයස්වල ඇත්පන්ති දළදා හාමුදුරුවන්ව නවතිනවා. මේ තරුණත්වය ජවය පිරි ඇත්පන්තියක්. ඇත්පන්තියේ රැකවල්කරුවන් අතතිව තිබෙන්නේ දළදා වහන්සේ නැතිනම් පෙරහැර කරඬු වහන්සේ ඕනෑම හදිසි අවස්ථාවක රැකවල් කර ගැනීම සඳහා භාවිතා කරන සාම්ප්‍රදායික මෙවලම්. ගොයම් කපා රන් අස්වනු නෙලාගත් පසු නටා ගයා තුටු පහටු වීම ගොවිතැන හා බැඳුණු චාරිත්‍ර විදියකුයි. බීගසවට ගොඩනගාගත් සංස්කෘතිය බුදුදහමේ වඩාත් පණ ලැබූ බව හෙළ බුදු සංස්කෘතිය හඳුනාගත හැකි ලක්ෂණයක්. ඒ නිසාම දුරුතු මහ පෝය දවසට දළදා වහන්සේ උදෙසා අලුත් සහල් මංගල්‍යයක් පැවැත්වීමත් දළදා සම්ප්‍රදායයි. එදා රජුගේ ගුරුදෙනියේ කිත්තෑයෙන් නෙලාගත් අක්‍ර ශස්‍ය බුදුන් වහන්සේ උදෙසා එනම් දිවමන් දළදා හිමියන් උදෙසා පූජා කිරීම චිරාගත පිළිවෙතක් වුණා. මේ කාගේ දෝ කමතා අපේ බුදුන්ගේ කමතා කෙමින් හෙළ වී ගොවියාගේ උදාර වැහි පූජා පෙරහැරට ගොයම් නැටුමක් යෙදීමෙන් ප්‍රෞಢ සංස්කෘතියක මහරත දකින කාටත් විඳිය හැකියි. මංගල වීයස්සෙන් දළදා හාමුදුරුවන්ට පිදුව ගොවියෝ පෙරහැර කරද්දී පවා ගොවි උපහාරය දළදා හාමුදුරුවන්ට පළ කර සිටිනවා. ඒ නිසාමයි අගස්බතින් බුදුන් පුදන හෙළයා දළදා වහන්සේ වීදි සරණ විට ගොයන් නැටුම් නටමින් ගොයන් නැටුමක තියෙන ආශිර්වාදයත් අභිමානයත් ජනයට පෙන්වන්න. ඇත්පන්තියේ මේ තවත් රැකවලුන් දෙදෙනෙක් ගමන් කරන රඟ මුතුකුට දරාගත් මේ රැකවලුන් පෙර එක දිගට දිවමතු රක්ෂී කියන දළදා හාමුදුරුවන්ව රැකගන්න පරම යුතුකම ඉටු කරන්න. අනෙක් අතට දළදා පෙරහැර නරඹන සියලු දෙනාගේ සිත් තුළින් පැන නගින දෙයක් තමයි අලියතුන් කී දෙනෙක් පෙරහැරේ ගමන් කරාද කියලා. කුඩා දරුවන් තරංගයට මෙන් මේ අලියතුන් ගණන් කිරීමත් පෙරහැර පිළිවෙතක්. ගණිනවා නම් හරියටම ගණිලා බලන්න. මෙවර දළදා පෙරහැරේ අලියතුන් 42 දෙනෙක් ගමන් කරනවා.
දේවාල පෙරහැරවල් වල අලියතුන් 48 දෙනෙක් ගමන් කරනවා. මුළු ඇත් පන්තියම අලියතුන් 90 දෙනෙකුගෙන් සමන්විත වෙනවා. මෙත් රබන් කරකවීමේ නර්තනයක්. මේ රබන් ශිල්පීන් උඩරට සම්ප්‍රදායන්ට අනුව විවිධ ගුරුකුල නියෝජනය කරනවා. ඒ ගුරුකුල වලට අනුවත් බුදුමැතුරුම් ගායනා ඉදිරිපත් කරමින් එකිනෙකා ඇගිලි තුඩුවර කරකන විලාසයේ තරමක වෙනස්කම් තියෙනවා. ඒවා ඒ පරම්පරාවන්ට ගුරුකුල වලට අයිති ශිල්ප ධර්මයන්. ඒ සියල්ලම පෙරහැරේදී ආරම්භයේ සිට අවසානයේ දක්වා ප්‍රදර්ශනය කිරීමත් මහරන්දෝලි පෙරහැරේදී පිස්කම් දැක්වීමත් ඉතා අපූර්වයි. මේ ළමා ශිල්පියා සිය වැඩිහිටියන්ගේ ශිල්පයට ශිල්ප දක්වනවා. බලන් ඉන්න පෙරහැර දකින්නන්ගේ නෙත් ආදරයෙන් පිරෙනවා. එයයි දළදා උරුමය. එයයි දළදාව මේ රටට ගෙනෙන සම්ප්‍රදාය. රිටිවල කැරකෙන රබන් පමණක් නොව අතේ වැයෙන රබන් පවා බුදුහාමුදුරුවන්ට මේ බුද්ධ මන්ත්‍ර පවසනවා. බුදු පිදුම් පුදනවා. ත්‍රිවිධ ඥාන ලැබීමට බුදුන් වහන්සේගේ පිහිට ආධාර උවමනා බව තමයි බොහෝ වෙලාවට මේ රබන් කවි ගායනාවලින් කියවෙන්නේ. මේ රබන් කවි ගායනාවලට ඒකායන නිමිත්තක් වෙලා තියෙන්නේ බුදුගුණ මෙතුරුම් ගායනා කිරීම. ඊට හේතුව තමයි සිරුරක් මනස එක අරමුණක පිහිටවාගෙන මේ ශිල්පය භාවනාවක් මෙන් කිරීමට සූදානම් කිරීම නැත්නම් පුහුණු කරවීම. ඒ පුහුණුවේ අපූර්වත්වය තමයි මේ දළදා පෙරහැරේ අප වෙත දිගහැරෙන්නේ. සැරසුම් විදුලි බිබුළු වලින් අලංකృత කරන ඇතොත් උඩැක්කිය ඒකදේශීය වාද්‍ය භාණ්ඩයක්. දළදා නාදගොන්නේ උඩැක්කියට හිමි ස්ථානය සම්භාවනීයයි. කවිකාර මඩුවේ කාව්‍ය ගායනාවලදී භාවිතා කරන නිත්‍ය වාද්‍ය මෙවලමක් ලෙස උඩැක්කිය දළදා පූජාවන් සඳහා යොදා ගන්නවා. එක් අතකින් උඩැක්කිය ලාගෙන අනික් අතින් සැහැල්ලුව වාදනය කරන මේ වාද්‍ය මෙවලම ඒ වාදන පරම්පරා එනම් උඩැක්කි වාදන පරම්පරා හා සබැඳුණු පෙළ සංස්කෘතික උරුමයක්. නයිඇන්ඩි ශිල්පීන්ගේ රංග වස්ත්‍රාභරණ හා සමානත්වයක් ගන්නා උඩැක්කිකරුවන්ගේ රංග මෙවලම් සැහැල්ලුයි. උඩරට නිත්‍ය වාදන පරම්පරා කීපයක වාද්‍ය සුරකුම් උඩැක්කිකරුවන්ගේ නාද හා රංග මගින් දැකිය හැකියි. ඔව්. විශේෂයෙන් මහරන්දෝලි පෙරහැරේදී උඩැක්කි වාද්‍ය පරම්පරාවල නිත්‍ය වාද්‍ය හිමිකමද දළදා පූජාවන්ද එකසේ දැකගත හැකි වන්නේ ඔවුන් සතු කුසලතා සියල්ල අපූර්වත්වයෙන් යුක්තව ඉදිරිපත් කිරීමයි. මේ එවැන්නක්. පෙරහැරේදී ඔබ දුටුවේ උඩැක්කි ගැටේ. උඩැක්කි ගැටේ කියන දේ ශිල්පීන් කීප දෙනෙකු එකට නර්තනය කරන අවස්ථාවලදී පමණක් දැකගත හැකි අතරම අනෙක් අතට ප්‍රවීණත්වයෙන් යුක්ත ශිල්පීන්ට පමණක් කළ හැකි දෙයක්. දැවැන්ත හස්තිරාජ්‍යයක පිරිවරාගත් ඇත්පන්තියක්. මේ ඇතුගේ උස අඩි 10කට සමීපයි. මේ දෙවන්ත අලි ඇතුන් ඔබට පෙරහැරක මෙතරම් චමත්කාරයකින් දැකිය හැකි නම් ඒ දළදා හාමුදුරුවන්ගේ පෙරහර කරඬුව වඩින දළදා පෙරහරේදී පමණයි.
බඩ නර්තන කලාවේ සදාතනික ස්වර්ණ සංකේතය වෙස් නැටුම් රඟ ස්වභාවයි. දෙස් විදෙස් පතල වෙස් නැටුම දළදා පෙරහැරේදී උත්තම පින්කමක් ලෙස සලකනවා. පඬුවස්දෙව් රජුන්ගේ දිවිද දුරලීමෙන් ලත් භාග්‍යයක් ලෙස ඉසවිස් පැළඳීම, අවුල්හරය හා රංග වස්ත්‍රාභරණ සැලසීම අපේ සම්ප්‍රදායන් කුල පිළිගැනීම. ඒ සියල්ල රාජකීය ඇඟලුම් ලෙසත් පිළිගන්නවා. මෙලෙස රණකාමී ඇඟලුම් වලින් සජ්ජිතව සිටිනම් සැබවින්ම ඒ උඩරට වෙස් නැට්ටුවෙක්ම පමණයි. නිසි පිළිවෙත් ප්‍රකාරව අභ්‍යාස වඩා හිසවෙස් මංගල්ල පවත්වා කල එලි දැක්මක් මගින් කුසලතා ප්‍රදර්ශනය කර සත්‍ය ලබාගත යුතුයි. එහෙත් ශ්‍රී දළදා පෙරහැරේ වෙසසින්ම මහරන්දෝලි පෙරහැරේ නර්තනවල යෙදීමට අසමත් උඩරට වෙස් නැට්ටුවා යනු ලද පින් නොමැත්තෙකු ලෙස සැලකෙනවා. දෙපේලිය අතරින් පාවාඩ යොදා මේ වඩමවාගෙනනු ලබන්නේ පෙරහර කරඬුවත් මංගල හස්තිරාජත්. සිරි දළදා පෙරහරේ පෙරහර කරඬුව වැඩම කරවීමේ පරම භාග්‍යය හිමිවන්නේ පින්තල හස්තිරාජයෙකුටයි. ඒ පින අද හිමි කරගන්නේ නැදුන් ගමුවේ රාජා ඇත් රජුයි. මේ ඇත් රජු පෙරහර කරඬුව රැගෙන පැමිණෙද්දී එළන පාවඩයෙන් එක අඟලක් හෝ එළියට ගමන් කරන්නේ නැතුව පාවාඩය මතම පාදය තබමින් පෙරහර කරඬුවට ගෞරව පුද කිරීම විශ්මිත අපූර්ව ඇස් පින් කළ යුතු දර්ශනයක්. උඹතලය පළල් පිට උදාර ලීලාවත භූමි ස්පර්ශ පොළවල් 7කින් සජ්ජිත වීමද මංගල හත්ති රාජ්‍යයේ ලක්ෂණ වෙනවා. ඒ වගේම තමයි මේ මංගල හත්ති රාජ්‍යයේ කුහුණු පුරුදු වීමත් පෙර පින් මහිමයත් නිසාම පාවාඩේ පිට නිසි ලෙස පියවර තබමින් ගමන් කරනවා යන්නත් පෙරහැර නරඹන්නන්ගේ පිළිගැනීමක්. පෙරහර කරඬුව වඩමවන මගුල් ඇතුට පමණක් කරපාල පැරදීම සිදුවනවා. කන්තලයේ සෙමර පැළඳීම, දලයුගලෙහි රන් කොපුලෑම මෙන්ම දලයුග මල්තම් වලින්ද අලංකාර කරනවා. රන්හිලිගේ පෙරහැර කරඬු වහන්සේ වඩම්මාගෙන එන එක ඇතුට පාවඩේලීම පෙරහැර සම්ප්‍රදායයි. ඒ වගේම තමයි සම්මතයන්. අනෙක් අතට මේ ආකාරයට මේ රන් පොරොදු සහිතව සරසන ලද හස්තියා මල් මාලා දා සැරසීමත් පෙරහැර කරඬු වහන්සේ සැරසීමත් චිරාගත චාරිත්‍රානුකූල කළ යුතු වතාවක්. මේ පෙරහර කරඬු වහන්සේට උත්තමාචාර දක්වන වැඳ නමස්කාර කරන ගරු ජනාධිපති මෙතිඳුගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂාර්යාවන්, ඒ වගේම මේ දළදා වහන්සේ රන් හිලිගේ වඩින දර්ශනය දකින සියලු ධනයෙන් කරඬු වහන්සේ තමන්ගේ ඇස්මායමින් යද්දී නැගී සිට ගෞරවාචාර දක්වනවා. මේ දුලව දසුනක්. මේ කරඬුන් වහන්සේට ස්තෝත්‍ර ගායනා කරන, වන්දනාමාන කරන පාරම්පරික කවිකාර මඩුව. සැබවින්ම කවිකාර මඩුව දළදා වහන්සේට ආශිර්වාද මුඛයෙන් කවි ගායනා කිරීම, දළදා කවි ගායනා කිරීම තමයි සම්මතය. පන්තේරු වලල්ල අතැතිව උඩැක්කිය අතැතිව මේ ගයන බුදු මැතුරුම් අසන්නට තව කෙනෙකුට කියා දීම සිරිත් සම්මත දළදා තහංචියක් ලෙසයි සැලකෙන්නේ. කවිකාර මඩුවට පසුපසින් ගමන් කරන්නේ මල්, පහන්, පැන්
මේ දකින්න පෙරහැර නරඹන්නන් ඊට ගෞරවාදාර දක්වනවා. සමාචාර කරනවා. එයත් දළදා සම්ප්‍රදායක් වගේම තමයි පෙරහැර නැරඹීමේ සම්මතයන්ද දළදා පෙරහැර හා ගොඩනැගී තිබෙනවා. හුදු විනෝදකාමී පෙරහැරක් නරඹනවාට වඩා පැටිසිත වඩවාගත යුතු දිවමන් බුදුහිමියන් සියසින් දැකගත හැකි මහා පින්කමකට දායක විය හැකි අවස්ථාවක් ලෙසයි දළදා පෙරහැර දකින්නේ. මේ ඒ දළදා පෙරහැරේ උත්තරීතර පෙරහැර මංගල්‍ය ලෙස සැලකෙන මහා රන්දෝලි දැක්මයි. මේ මල් පහන් පැන් රැගෙන පැමිණෙන ළමාවරුන් පසුපසින් පැමිණෙන්නේ දළදා පෙරහැරේ එදා මෙදා තුර වෙස්නැටුම් රැඟුම් රඟපාන විශිෂ්ටතම දක්ෂතම දළදා පෙරහැරේ වෙස්නැටුම් කණ්ඩායම් දෙපේලියයි. මෙලෙස වෙස්නැටුවන් දෙපේලිය සැදී ගමන් කිරීමට හේතුවක් තියෙනවා. එකක් තමයි දිවමන් බුදුහිමියන් වඩින මග මැදමාවත ලෙස ඊට ඉඩ අවසර තබාගෙන දෙපස සිට ඊට ගෞරව දැක්වීම තමයි උඩරට වෙස්නැට්ටුවාගේ සම්ප්‍රදාය. මේ වෙස්නැට්ටුවන්ට පෙර දළදා වහන්සේට ගෞරවචාර දක්වන ළමාවරුන් පහන් රැගෙන නිසොල්මනේ සංසුන්ව මග සරන්නේ දළදා වහන්සේට පෙරහර කරුට්ටුවට ගෞරව දැක්වීමට සේම පැමිණෙන භූපතිට දියවන්න නිලමේතුමාට ගෞරවය පෑමක් ලෙසයි. අනෙක් අතට මේ ආකාරයට ළමා ලපටින් ගමන් කිරීම මහා භාග්‍යයක් පිනක් විදියටයි සැලකන්නේ. මේ ඔවුන් ගමන් කරන්නේ මහා රන්තෝලි දැක්මේ අසිරිමත් අවස්ථාවයි. ජීවිතයේ ඉබඳු අවස්ථාවක් උදා කර ගැනීම මොනතරම්නම් පින්කමක් වෙනවද? දළදා පෙරහැරේ වෙස්නැට්ටුවන්ට සිහින තිබෙනවා. ඒ සිහින වලින් එක් සිහිනයක් තමයි භූපති ඉදිරියේ දැන් දියවන්නේ නිලමේතුමා ඉදිරියේ සිය රංග කුසලතාවයන් විදහා පෑම. සැබවින්ම මේ භූපතිගේ භූමිකාව තමයි දියවඩන නිලමේවරයාට පැවරී තිබෙන්නේ. ඒ නිසාම තමයි උඩරට වෙස්නැට්ටුවෙක් නම් ඔහු නිත්‍යයෙන්ම දියවඩන නිලමේතුමා ඉදිරිපිට නර්තනයන් යොදවලා තමුන්ගේ නර්තන අභ්‍යාසයන් සියල්ල ඉෂ්ට සිද්ධ කරගත යුතුයි. ඒ වගේම තමයි පරිපූර්ණත්වයට පත්විය යුතු ශිල්පියෙක් බවට පත්විය යුතුයි යන්න උඩරට සම්ප්‍රදායක් වගේම අති විශාල තදබල විශ්වාසයක්ද වෙනවා. මේ විස්නැටුම් දෙපේලිය මැදින් පෙරකරුවන් පංචතූර්ය හඬ ඉදිරියේ පැමිණෙන්නේ දියවන්න නිලමේතුමාට මේ ආශිර්වාද පැතීම සෙත් ගායනා පැතීම වෙස්නැට්ටුවන්ගේ උරුමය.
සිසිරිපතමින් සෙත්පතමින් මේ නටන වෙස්නටුම් කණ්ඩායම ඉතා දිගු දක්ෂ වෙස්නටුම් ශිල්පීන්ගෙන් ගහන දෙපේලියක්. ඒ නිසාම තමයි අද දකුණත් පේලියේ කරමුලට නායකත්වය ගන්නේ සංජීව වීරපිටිය වෙස්නැට්ටුවා වන අතර වම් පෙළට නායකත්වය ගන්නේ පීට සූරසේන නැට්ටුවන්. මේ ශිල්පීන් ලංකාවට ඉන්න ආඩම්බරයක් වගේම තමයි ගෞරවයක්. ඔවුන්ගේ තියෙන කුසලතා ශක්්‍යතා නිසාම තමයි වමත් දකුණත් දියවඩ නිලමේතුමා සමීපයේ නර්තනයේ යෙදීමට වාසනාව ලබාගෙන තියෙනවා. උඩරට වෙස්නැට්ටුවා සතු අභිමානයේ උරුමය තේජස මෙන්ම සාම්ප්‍රදායික වටිනාකම් සියල්ල පෙරහැර නරඹන දැසට මේ ශිල්පීන් කියලා දෙනවා. ඒ නිසාම තමයි ශ්‍රී ලාංකීය උරුමය සහ ශක්්‍යතාවය හඳුනා ගන්නටත් මේ කදිම අවස්ථාවක් වෙනවා. රාජකීය ඇඳුම් ආයිත්තම් වලින් විරාජමානව මුතුකුඩ සෙවණේ පැමිණියද දළදා හාමුදුරුවන් දිවි දෙවෙනි කොට සුරැකීමට බැඳී සිටින සමස්ත බෞද්ධයන්ගේම ගිහි භාරකාරවරයා දියවඩන නිලමෙතුමායි. එතුමන්ව පෙරහැරේ කැඳවාගෙන යාම මේ විරු සුරු වෙස්නටුම් දෙපිරට හිමි යුතුයකමයි. සිංහලේ රජුට හෙවත් භූපතිට දක්වන ගෞරවය දියවඩන නිලමේතුමා වෙත සැලකර සිටිනවා. දළදා මාලිගාවේ වත් පිළිවෙත් සම්ප්‍රදාය එලෙසම ආරක්ෂා කිරීම දියවඩන නිලමේවරයා සතු රාජකාරී වගකීමයි. ඒ අතරම දළදා උරුමය පංගුකාරයන් ආරක්ෂා කිරීමේ වගකීමද දළදා පංගුකාරයන් නිසි ලෙස රැකීමද ඔහු උරමත පැවිරි තිබෙන වගකීමක් යුතුයකමක් වෙනවා. දළදා හිමියන් වීදි බැස සංචාරය කරන විට අවැසි ආරක්ෂාව හා රැකවරණය සලසා දෙමින් සිය දෑස්මානයේ දළදා හිමියන් වඩිනයුරු බලාගෙන ඒ පිටුපසින් ගමන් කිරීම දියවඩන නිලමේතුමාගේ රාජකාරිය සේම වගකීමයි. ඔව්. දියවඩන නිලමේතුමන් පෙරටුව වෙස්නැටුම් දෙපේලියක් ගමන් කරනුවේද මැද පෙළ ලෙසින් දියවඩන නිලමේතුමා පැමිණෙන බව පෙරහැර නරඹන්නන්ට ගෞරවාන්විතව දන්වා සිටීමේ සම්ප්‍රදායට අනුකූලවයි.
සම්බන්ධය හිමි පළමුවැන්නා විදියටයි දියවඩන නිලමේවරයාව හඳුන්වනු ලබන්නේ. දළදා හාමුදුරුවන්ගේ අයිතිය අස්කිරි මල්වතු උභය මහා විහාරයන්නේ මහානායක මාහිමිපාණන් වහන්සේලාගෙන් පසු හිමිව පවතින්නේ ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමේතුමාටයි. ඒ නිසාම තමයි දියවඩන නිලමේතුමා පෙරහැරේ ගමන් කරන විට රජු වීති සරීමට සමාන ආකාරයකින් ගෞරව කරන්නේ සලකන්නේ රැකවල් කරන්නේ. ඒ නිසා මේ දෙපසෙන් රැකවල්කරුවන් ගමන් කිරීමත් දළදා පෙරහැර සම්ප්‍රදායක්. ඔවුන් මුරායුධ වගේම තමයි ඕනෑම අවස්ථාවක සටනකට සූදානමිනුයි ගමන් කරන්නේ. මුතුකුඩයක් පවා මේ පෙරහැරේ එසවෙනවා නම් ඒ එසවෙන්නේ දළදා පෙරහැරේ දියවඩන නිලමේතුමාට සෙවන සැලසීමට පමණයි. දළදා පෙරහැරේ වියන් ඇල්ලිය හැක්කේ පෙරහැර කරුණුන් වහන්සේට පමණයි. ඊට පසුව මුතුකුඩයක් අල්ලන්නේ දියවඩන නිලමේතුමාට